දඟකාර හාපැටියා. ඔන්න පුංචි දුවේ පුතේ කැලයක් ඇතුලේ තිබුණා ලස්සන පුංචි ගෙදරක්. ඒ ගෙදර ජීවත් වුණේ හා අම්මයි හා තාත්තයි හා පැටියයි. මේ හා අම්මයි තාත්තයි පුංචි පැටියට ගොඩාක් ආදරේ. ඒත් හා පැටිය නම් හරිම දඟයි. ඒක නිසා හා අම්මයි තාත්තයි කෑම හොයන්න යනකොට පුංචි හා පැටියට කියලා යන්නේ තනියම කැලෑවේ ඇවිදින්න යන්න එපා කියලා. ඒ ඇයි දන්නවද? හා පැටියට කරදරයක් වෙයි කියලා. ඒත් මේ හා පැටියා අම්මයි තාත්තයි කෑම හොයන්න ගියාම තනියම කැලෑවේ ඇවිදින්න යනවා. ගිහිල්ලා යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. ආයෙත් අම්මයි තාත්තයි එන්න කලින් ගෙදර යනවා. ඉතින් දවසක් හා පැටියා කැලෑවේ මැදින් යනකොට ලොකු වලකට වැටෙනවා. හා පැටිය හොඳටම බය වෙලා අඬන්න ගන්නවා. අම්මයි තාත්තයි කියන දේ ඇහුවනම් මෙහෙම කරදරයක් වෙන්නේ නේද කියලා හිතනවා. ඒ අතරේදී හා අම්මයි තාත්තයි කෑම හොයාගෙන ගෙදර යනවා. හා පැටිය ගෙදර නෑ. එයාලා හොඳටම බය වෙනවා. හා පැටියව හැමතැනම හොයනවා. එයාලා කැලෑවේ මැදින් යනකොට එයාලට ඇහෙනවා කවුරු හරි අඬන සද්දයක්. එයාලා ගිහින් බලනකොට හා පැටිය වලකට වැටිලා. හා පැටිය හොඳටම බය වෙලා අඬනවා. හා අම්මයි තාත්තයි හා පැටියට කියනවා බය වෙන්න එපා කියලා. ඊට පස්සේ හා අම්මයි හා තාත්තයි පුංචි හා පැටියව වලෙන් එළියට ගන්නවා. හා පැටියට තේරෙනවා හා පැටිය කළේ කොයිතරම් ලොකු වරදක්ද කියලා. එයා අම්මටයි තාත්තටයි පොරොන්දු වෙනවා ආයෙත් කවදාවත් අකීකරුකම් කරන්නේ නෑ කියලා. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලත් කවදාවත් අම්මටයි තාත්තටයි අකීකරු වෙන්න එපා.